සියලු දෙනාටම ආයුබෝවන්. අද අපි බලන්න යන්නේ අපේ past paper කියන playlist එකේ දෙවෙනි වීඩියෝ එක. කට්ටියටම එකපාරක් මම මතක් කරන්න ගිය වීඩියෝ එකෙන් අපි මොකද සාකච්ඡා කරේ කියන එක. ගිය වීඩියෝ එකකින් අපි 2024 past paper එකකින් සමාන පදට අදාළ ප්‍රශ්න අපි සාකච්ඡා කරා. ඒකත් එක්කම past paper එක කොහොමද තියෙන්නේ ඒකේ එන ප්‍රශ්න ටිකට කොහොමද මුහුණ දෙන්නේ කියන පොඩි introduction part එක අපි මේ වීඩියෝ එකකින් බලුවා. හරි. අද අපි බලන්න යන්නේ 2023 අවුරුද්දේ ආපු past paper එකේ සමාන පදට අදාළ ප්‍රශ්න ටිකක් තමයි අපි මේ වීඩියෝ එකේ බලන්න යන්නේ. පළවෙනි பிரச்சனை மாலை வேளையில் மேற்கு வானம் சிவந்திருந்தது. மாலை வேளையில் மேற்கு வானம் சிவந்திருந்தது. මෙතන අපි highlight කරලා තියෙන්නේ ආස වානම් කියන එක තමයි highlight කරලා තියෙන්නේ. ඒ පාට කරලා තියෙන්නේ අවසවරුව පඩිර ආස රතු විය. හරිද? අවස වෙනකොට ආස රතු වෙලා තියෙනවා කියන එක තමයි මෙතන මෙයාලා මේ ප්‍රශ්නේ සඳහන් කරන්නේ. හරිද? මේකට උත්තර අතරකුත් දීලා තියෙනවා අපිට. මේකෙන් ගොඩක්ම ගලපෙන උත්තර අපි තෝරමු. උත්තර ටික දැන් බලමු. පළවෙනි උත්තර විදිහට අපිට දීලා තියෙන්නේ කාට්‍ර. කාට්‍ර කියන්නේ සුළඟ. සුළඟ කියන එක මෙතන ගලපෙන්නේ නැහැනේ. මෙතන ආස කියන එකනේ අපිට දීලා තියෙන්නේ. එතකොට කාට්‍ර කියන එක ගලපෙන්නේ නැහැ. නචතිරම් කියන්නේ අරුව. හරි? අරුව කියන එක මෙතන ගලපෙන්නේ නැහැ. තුන්වෙනි එකට දීලා තියෙන්නේ ආගායම්. ආගායම් කියන්නේ ආස. හරි? මේක තමයි මෙතන ගැලපෙන සමාන පද. හරි? හතරවෙනි එකට දීලා තියෙන්නේ පානම් කියලා දීලා තියෙන්නේ. හරි? ඊ වගේම දෙවෙනි ප්‍රශ්නයක අපි බැලුවොත් ආයි තනது குழந்தையிடம் අன்பு කාටුවාල්. අම්මා තමන්ගේ දරුවන්ට ආදරේ කරනවා. එහෙම කියලා තමයි මේ ප්‍රශ්නේ අපිට සඳහන් කරලා තියෙන්නේ. හරි? මේ ප්‍රශ්නේ පාඩ කරලා තියෙන්නේ අன்பු ආදරය කියන එක තමයි මෙතන highlight කරලා තියෙන්නේ. එතකොට මේකට දාලා තියෙන උත්තර ටික බැලුවොත් පළවෙනි උත්තරේ විරුප්පු. විරුප්පු කියන්නේ ආසාව. මෙතන ආදරය කියන එකයි ආසාව කියන එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි එකට අපිට දීලා තියෙන්නේ වන්බු. වන්බු කියන්නේ කෝපය. හරි? කෝපය කියන එක මෙතන ගැලපෙන්නේ නැහැ. වන්බු කියන්නේ චරිතය. තුන්වෙනි උත්තරේ විදිහට මෙයාලා දීලා තියෙන්නේ. එතකොට අපිට තෝරන්න වෙන්නේ හතරවෙනි උත්තරේ නේසම්. නේසම් කියන්නේ ආදරය. හරි? ඒක තමයි දෙවෙනි ප්‍රශ්නට අදාළ උත්තරේ. නේසම් කියන එක හතරවෙනි උත්තරේ අපි තෝරන්න ඕනේ. තුන්වෙනි එකට අපිට තියෙන්නේ காட்டு மரங்களில் பரவிய தீ எங்கும் பரவியது. කාටු මරங்களில் පරවිය තී. තී කියන්නේ ගින්නක්. කෙලයක ගත්ත ගින්නක් එමෙතනම බෝ වුණා කියන එක තමයි මෙතන තියෙන්නේ. සඳහන් කරලා තියෙන මේ ප්‍රශ්නේ. හරිද? මෙතන තී කියන එක තමයි මෙලා highlight කරලා තියෙන්නේ. පළවෙනි උත්තර විදිහට මෙතන දීලා තියෙන්නේ ඔලි. දෙවෙනි එක තියෙන්නේ වෙලිච්චම්. හරි? මේ ඔලි කියන එකයි මේ වෙලිච්චම් කියන එක සමාන පද. හරි? දැන් කට්ටියම දන්නවා මම මේක highlight එක අයින් කරලා මම පෙන් එකක් ගන්නම් ලියා ගන්න. යමල අකුරු වල ලීන තුනක් තියෙනවා. පළවෙනි ලීන මේක. හරි? දෙවෙනි ලීන මේක. තුන්වෙනි ලීන මේක. හරි? මේ ලීන කියන එක
මේ පළවෙනි ලීනා මේකට කියන්නේ අපි කාල් ලීනා කියලා. හරි? පළවෙනි එක මං ලියපේ එක මේකට කියන්නේ කාල් ලීනා කියලා. දෙවෙනි එකට කියන්නේ බුණ්ඩු ලීනා. තුන්වෙනි එකට කියන්නේ මවලවු ලීනා. මේ ලීනා කියන එකේ අපි මේ ඔලි කියන එක සඳහන් කරන්න පුළුවන්. හරිද? ඔලි. මේ ඔලි කියන්නේ වෙලිච්චම්. මේ ඔලි කියන්නේ සද්දය. හරි? ඒ කියන්නේ සද්දට කියන්නේ. හරි? මේක කියන්නේ එළියට. ඔලි. ඔලි. මේක සද්දය. මේක කියන්නේ ඔලි. ඔලි කියන්නේ නැති වෙලාම යන්න ඕනේ කියන එකට මේ මව්වල ඔලි න කියන එක අපි පාවිච්චි කරන්නේ. හරි? එතකොට මේ දෙක මෙතන මම පළවෙනි එකට කිව්වේ ලී ඔලි වෙලිච්චම් කියන එකනේ මම කිව්වේ. එතකොට මේ දෙක සමාන පද වෙනවා. තුන්වෙනි එක නෙරුප්පු. නෙරුප්පු කියන්නේ ගින්න. හරි? එතකොට මෙතන අපිට මේ තුන්වෙනි ප්‍රශ්නකට උත්තර විදිහට අපිට තෝරන්න වෙන්නේ ගින්න කියන එක. හරි? එතකොට දැන් අපි ඊළඟ හතරවෙනි ප්‍රශ්නයකට යන් කාල විනාශ කරන්නේ නැතුව හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ முதலாம் தவணை பரீட்சை කියන එක මෙතන highlight කරලා තියෙනවා. முதலாம் தவணை பரீட்சை மே மாதத்தில் இடம்பெறும். முதலாம் தவணை பரீட்சை மே மாதத்தில் இடம்பெறும். දැන් මෙතන උත්තර ටිකක් එනවා. හැබැයි අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපි තුන්වෙනි එකෙන් හතරවෙනි එකෙන් බලාගෙන අපි පළවෙනි එකට දෙවෙනි එකට බලමු. හරි? මම මේක හරියට කටියට තේරුම් ගන්න ඕනේ නම් එහෙම කියන්නේ. තුන්වෙනි එක විලෙව් කියලා තියෙන්නේ. මේ විලෙව් කියන්නේ රිසල්ට්ස් එකට අපිට කියනවා. හරි? මේ විලෙව් රිසල්ට්ස් එකට කියන්න පුළුවන්. හතරවෙනි එකට තියෙන්නේ මුලිවි කියන්නේ අන්තිම. ඒ කියන්නේ අවසාන කියන්න පුළුවන්. මුලිවි කියන්නේ අවසාන කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට මේ දෙක එක්සෑම් කියන එකට මේ දෙක කොහොමද අපිට තෝරන්න බෑනේ. හැබැයි පළවෙනි එක තියෙන්නේ පරීක්ෂණය. හරි? පරිශෝධනයි කියලා තමයි දීලා තියෙනවා. පරීක්ෂණය පරිශෝධනය. එවැනි එකට තියෙන්නේ චෝදනයි කියලා දීලා තියෙනවා. එතකොට මේ දෙක සාමාන්‍ය එකම ළඟ යන වචන දෙකක්. හරි? එතකොට මේකෙන් ගොඩාක්ම ගැළපෙන එක තෝරන එක තමයි අපේ වගකීම. හරි? දැන් චෝදනය කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ මොකද? ටෙස්ට් කියලානේ. පරිශෝධනය කියන ලෑබ් එකකින් කරන්න පුළුවන් ටෙස්ට් එකට අපිට කියන්න පුළුවන්. හරි? දැන් චෝදනය කියලා කියන්නේ ඒ වගේම තමයි. හැබැයි මෙතන ගොඩාක්ම ගැළපෙන්නේ පරිශෝධනය කියන මේක තමයි අපිට ගොඩක්ම ගැළපෙන්නේ. මොකද එක්සෑම් එකක් නේ මෙතන තියෙන්නේ. එක්සෑම් එකක් ඉන්න අපිට පරිශෝධනය කියලා කියන්න පුළුවන්. හරි? පස්වෙනි ප්‍රශ්නේ දැන් මෙතන ශෝධනය කියන එක ඒකම ළඟම වෙන එක තමයි. ශෝධනය කියන එකට වඩා ගොඩක්ම ගැළපෙන්නේ පරිශෝධනය කියලා කියන්න පුළුවන්. හරි? பஸ்වෙனி එකට நாங்கள் இரவு 8 மணிக்கு வீடு வந்து சேர்ந்தோம். අපි හවස 8ට ගෙදරට ආවේ. හරි? මෙතන පළවෙනි එකටම අපිට ඩිරෙක්ට් මෙයාලා උත්තර දීලා තියෙනවා. වීදි කියන්නේ ඉල්ලම් කියන්නේ ගයක්. හරි? ගයකට හාව කියන එක මෙතන තියලා තියෙන්නේ පළවෙනි එක ඩිරෙක්ට්ම අපිට දීලා තියෙන්නේ. අපි ඉතුරු ටිකත් බලමු. ඌර් කියන්නේ ගමක්, විடுதி කියන්නේ හොස්ටල්, අංගුමිඩම් කියන්නේ නතර වෙලා ඉන්න තැන. නවතුම් පොළ කියලා කියන්න පුළුවන්. හරි? එතකොට අපි මේ ප්‍රශ්න පාම අපි සාකච්ඡා කරා. කට්ටියටම පොඩි පැහැදිලිකමක් වෙලා ඇති කියලා මම හිතනවා. මේ ගැන මොකක් හරි කට්ටියට සඳහන් කරන්න තියෙනවා නම් නැත්නම් මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කට්ටියම අපේ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට්ස් ටික දාන්න. මට පොඩි අයිඩියා එකක් තියෙනවා අපි YouTube channel එකේ දාන වීඩියෝස් ටික
WhatsApp group එකක් හදාගෙන ඒකෙන් දාමු කියලා. එතකොට ඒකේ links ටික දාගන්න පුළුවන් කියලා. ඒ ගැන කාට හරි ඒක ඕකේද නැද්ද කියන එක කට්ටිය comment box එකෙන් කිව්වනම් අපි මේ විදිහට ඒ වැඩ ටිකක් පටන් ගන්න පුළුවන්. දැන් පොළවල් ලියන්න ඉන්න ළමයි ටිකක් නැත්තම් ගවර්න්මන්ට් එක්සෑම් වලට මොකක් හරි එකට මුහුණ දෙන්න ඉන්න කට්ටිය මේ ගැන ප්‍රයෝජන වෙන්න පුළුවන් මේ වීඩියෝස් වල. එතකොට ඔයාලා තමන්ගේ යාළුවන්ට නැත්තම් මේ එක්සෑම් වලට මුහුණ දෙන්න ඉන්න කට්ටියට මේ වීඩියෝස් ටික ෂෙයාර් කරලා තිබ්බොත් එයාලත් මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගනීවි. අපේ YouTube channel එකත් එක්ක දිගටම subscribe කරලා ඉන්න, කනෙක්ට් වෙලා ඉන්න. මේ වගේ වීඩියෝස් මම දිගටම දාන්නම්.